නායකයා කියපු අපි හදනවා දිනනි රණසූරිය පීඨාධිපති අධ්‍යාපන පීඨය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. අයබෝවන් සුබදැසන. ඒත් එක්කම ඉන්නවා මදුසංක අංශ ප්‍රධාන සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ දෙපාර්තමේන්තුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. ඔබට අයබෝවන් සුබදැසන. අපේ මුලින් සෙනාරා ඇත්තටම කිව්වොතින් ඔබ කිව්ව හරි අපි 2008 තමයි මේක ස්ථාපනය කරන්නේ අංක 31 දන්න පාර්ලිමේන්තු පනත යටතේ. ඉතින් මෙම වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය අපි පිහිටවලා තියෙන්නේ අපේ වෘත්තිකයන් ඉන්නවා. ඒගොල්ලෝ අපි යන්නේ NVQ රාමුව ඇතුලේ National Vocational Qualification කිව්වොත් මම හරි ඒ රාමුව ඇතුලේ අපේ නොයෙකුත් ඩිප්ලෝමා හැදෑරීම් වෙනවා. දැන් මේ ඩිප්ලෝමා හැදෑරීම් එක තැනකදී නවතිනවනේ. ඉතින් ඒ නැවතීමෙන් පස්සේ ඒගොල්ලන්ට අපිට එක කාලයකට ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා ආපස්සට එනකොට ඒගොල්ලන්ට ක්වොලිෆිකේෂන් ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එකක් ඕන වෙනවා. මොකද අනිත් සමාජයේ කට්ටියත් එක්ක ගැටෙනකොට ඒක අවශ්‍යතාවයක් වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය කේන්ද්‍ර කරගෙන තමයි මේ වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය පිහිට වෙන්නේ. එතකොට අපි ඇත්තටම වෙනස්. මොකද අපි ගන්නේ මම කලින් කිව්වා වගේ NVQ 5 6 ඩිප්ලෝමා ගත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි ඇතුළේ. ඔව් දැන් මේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ගොඩක් දෙනා වර්ධනය වෙන්නේ UVT නැත්නම් University of Vocational Technology කියලා. ඇයි මේක මෙහෙම වෙනස් වෙන්න හේතුව? ඔව් ඇත්තටම අපි ඉපදෙන්නේ යුනිවෝටෙක් කියලා. ඒක ඇත්තටම යුනිවෝටෙක් කිව්වට ඒක අර කෙටි මේකක් විතරයිනේ. ඒක University of Vocational Technology එක shorten කරලා තමයි අපි හදලා තියෙන්නේ. හැබැයි අපිට අපිව බ්‍රෑන්ඩ් කරගන්න ගොඩාක් අමාරු වුණා. මොකද ටෙක් කිව්වම මේක ටෙක්නිකල් කොලෙජ් එකක්ද කියලා අහනවා. අරක විශ්වවිද්‍යාලයක් කියන නාමය ටිකක් ගෙනියන්න අපිට ටිකක් අමාරු වුණා. ඒක ශිෂ්‍ය ශිෂ්‍යාගේ පැත්තෙන් මේ පැත්තෙන් අපි දැනගත්තා මේක ටිකක් අමාරුයි. ඊට පස්සේ මේක අපි ගොඩාක් කියන්නේ හිතලා කතා බහ කරලා UOVT කියන්නේ අරකම තමයි University of Vocational Technology ඒක අපි දැන් අලුත් නමකින් ටික කාලයක් වෙනවා එනම් දැන් ඒ නම තමයි අපි ඉදිරියට ගෙනියන්නේ. ඔව් දැන් මේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අතුරින්